වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේදවාගේ මහසාගරේ සිත පවේ නුඹේ නේත්‍රා නිදිනෑ මා නේත්‍ර මේ රාත්‍රියේ මෙවුනා රැහි නිරූප්‍රේමී මනසේ මා සඳරුවේ අත්‍රා. හායි යාළුවනේ, කොහොමද ඔයාලට? ඔන්න පොරොන්දු වන විදිහටම part 2 අරගෙන ආවා අපේ කතරගම ට්‍රිප් එකේ. අපි දැන් මේ ඉන්නේ සෆාරි පාර්ක් එකේ ඇතුලේ. බලන්න අපිට මුලින්ම හම්බුනේ කවුද කියලා. ඔයාලට පේනවනේ ඈතින් සිංහයෙක් නිදාගෙන ඉන්නවා. අර ඈත පේන ගහ යට තවත් සිංහයෝ නිදාගෙන ඉන්නවා. එච්චර දුර වීඩියෝ එකට අපි එන්නේ නැහැ. මේ ඉන්නේ තවත් කම්මැලි සිංහයෙක්. අපි ආවේ දවල්නේ මේ වගේ වෙලාවට මේ සත්තු නිදි. මොකද මෙයාලා දඩයන් කරන්න හුරු වෙලා නැහැනේ. මෙයාලට කෑම ටික වෙලාවට ලැබෙනවා. ඉතින් මෙයාලා කරන්නේ කාලා නිදාගන්න එක. ඔයාලා සෆාරි පාර්ක් එක ඇතුළට යන්න බස් එක තෝරගත්තා නම් මේ වගේ ගයිඩ් කෙනෙක් නොමිලේම ලැබෙනවා. සෆාරි ජිප් එකේ යනකොට ගයිඩ් කෙනෙක් ලැබෙන්නේ නැහැ. අපි දැන් මේ ඇතුළුනේ ශාක භක්ෂක සත්තු ඉන්න පැත්තට. ඉතින් ඔයාලා දිගට වීඩියෝ එක බලන් යන්නකෝ. අපි එහෙනම් සෆාරි පාර්ක් එක ඇතුලේ රවුමක් ගිහින් එමු. ගයිඩ් කියපු විදිහට මේ සෝන් එක ඇතුළම තනකොළ වලින් පිරලා තිබිලා තියෙන්නේ. මේ ශාක භක්ෂක සත්තු ටික තනකොළ කාලා තමයි මේක මේ මුඩු බිමක් වගේ වෙලා තියෙන්නේ. ඔයාලට හොඳට බැලුවොත් ඈතින් බලා ගන්න පුළුවන් හිපොපොටේමස් කෙනෙක් වතුරේ බැහැලා ඉන්නවා. අවුවේ රස්නට මෙයාලගේ පිට පැලෙනවලු. ඒක නිසා තමයි ඒගොල්ලෝ මේ වගේ දවල් දවසට වතුරට බැහැලා ඉන්නේ. මේ බලන්නකෝ මෙයාලා කවුද කියලා. වැඩි කලබලයක් නැතුව හිටියට මේගොල්ලෝ ගොඩක් දරුණුයි කියලා අපිට ගයිඩ් තමයි කිව්වේ. මෙයාලා නම් කවුද කියලා ඇත්තටම මට මතක නැහැ. මොකද මේ වීඩියෝ එක එඩිට් කරන්නේ මං අපි ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලත් මාසයකට විතර පස්සේ. ඔයාලට පේනවද ඈතින් ව්‍යාග්‍රයෙක් ඉන්නවා? අපි මේ දැන් යන්නේ අලි බලන්න. මට මතක විදිහට නම් එදා අපි අලි 8ක් 10ක් අතර වගේ ප්‍රමාණයක් දැක්ක. මට හරියට මතක නැහැ. ඒ වගේ ප්‍රමාණයක් දැක්ක කොහොම හරි. මේ ඉන්නේ දැනට ලංකාවේ ඉන්න එකම සහ ලොකුම අප්‍රිකානු ඇතා. මෙයා සාමාන්‍යයෙන් ලංකාවේ ඇතුන්ට වඩා වෙනස්. මොකද ලංකාවේ ඇතුන්ගේ උසම ස්ථානය වන්නේ පිටකොන්ද. මේ අප්‍රිකානු ඇතුන්ගේ ශරීරයේ උසම ස්ථානය තමයි උරහිස. ඔයාලට දැන් මේ වීඩියෝ එක බලුවමත් පේනවා ඇති වෙනස. අපි දැන් වාහනෙන් හරි බස් එකේ හරි පාර්ක් එක ඇතුලේ ඇවිදින ටික ගිහිල්ලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ පයින් යන ටිකේ යන්න තමයි. අපි දැන් මේ යන්න හදන්නේ ඇනිමල්ස් පෙටිං ඒරියා එකට. ඒ කියන්නේ සුරතල් සත්තුන්ව එතන අපිට අල්ලලා බලන්න, ඒ වගේ මෙයාලට කෑම දෙන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙනමම සයිඩ් එකක් මෙයාලා හදලා තියෙනවා. ඒකට ටිකට් එකක් වෙනම ගන්න ඕන. ඒක රුපියල් 200ක් එනවා. ඒ වගේ මේකට ටැක්ස් එකතු වෙනවා. අපි දැන් මේ ඉන්නේ ඒ ඒරියා එක ඇතුලේ. මේක ඇතුලේ හාවෝ, මොනරු, තාරාවෝ, මුවෝ, ඉත්තෑවෝ, ඉබ්බෝ, බූරු පැටව්, ඒ වගේම තව
ඔයාලා හිතන්නව නැති කට්ටියක් ඉන්නවා. ඒ තමයි සිංහ පැටව. මම සත්තුන්ට සාමාන්‍ය ටිකක් බයයි. මම මේ පළවෙනි වතාවට තමයි හාවෙක්ව අල්ලලා බලන්නේ. එයා හෙල්ලෙන්නවත් නැතුව එකම විදියට ඉන්නවා. මං හිතන්නේ බය වෙලා ඉන්නේ මොකද මෙතනට නිතරම කට්ටිය එනවා. එයාලගේ නිදහස නැති වෙලානේ තියෙන්නේ. ඒක නිසා තමයි එහෙම ඉන්නේ. මේ ඉන්නේ තාරකා ඉබ්. බලන්නකෝ මෙයාගේ ලස්සන. හරි ආඩම්බරෙන් තමයි එයා ඉන්නේ. එයා මාරම ලස්සනයි. සුදුම් සුදු පාට මොනරෙක්. මේ ඉන්නේ බූරු පැටියෙක්. මම මේ ඉතෑව අතගාලා බැලුවා. එයාගේ අර කූරු තියෙන හරිය ඇල්ලුවම දැනෙන්නේ අපි නිකන් ප්ලාස්ටික් කොස්සක් අල්ලනවා වගේ. ඒ විදිහට තමයි දැනෙන්නේ අපිට. අපි දෙන්නම මේ මුව පැංචව අත ගන්න හැදුවා. එයා බය වෙලා එයා දුවලා ගියා. අත ගන්න උනේ නැහැ අපිට යාව. ඔන්න අපි දැන් යන්නේ සිංහ පැටවව අල්ලන්න. ඔය වඩාගෙන එන්නේ සිංහ පැටියෙක්. Halo, baik. Aneh. Eti ane paya de duno eti. වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේදවාගේ මහසාගරේ සිත පවේ නුඹේ නේත්‍රා නිදිනෑ මා නේත්‍ර මේ රාත්‍රී මෙවුනා රැහි නිරුප්‍රේමී මනසේ මා සඳරුවේ අත්‍රා මයිමල් පවා නිදයසා තුරුසලුණු පිනිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා අත පතුලේ තැම්පන් වෙලා වෙන්න ආවේ පපුවට තනීලා මම දන්නේ නෑනේ ඇයි ඒ කියලා නවතින්න ඕනේ හුස්මේ වෙලිලා කෙනෙසද එවන්නේ හැඟුමන් දියාලා. රිදියගම සෆාරි පාක් එකෙන් අපි ඒ විදියට එළියට ආවා. ඊට පස්සේ අපි මේ දවල්ට කෑම ගන්න තැනක් හොයාගෙන යන ගම. අපි දවල් කෑම ගන්නකොට වෙලාව 4:30 විතර වෙලා. ඉතින් අද අපි මෙතනින් තමයි දවල් කෑම ගත්තේ. අපි බලමු එතන මොන වගේද කියලා. එතන මාර ලස්සනයි. ඒ වුණාට අපි මෙතන ඇතුලේ ඉඳන් නෙමෙයි කෑම ගත්තේ. අපිට ටිකක් රස්න නිසා අපිට හුලං වෙදි එළියේ ඉඳන් කෑම ගන්න ඕන වුණා. ඒක නිසා අපි අවුට්ඩෝර් තමයි තෝරගත්තේ කෑම ගන්න. දවල් කෑම මෙතනින් අරගෙන අපි දැන් මේ යන්න හදන්නේ කතරගම. එන්න එහෙනම් අපිත් එක්ක කතරගම යමු. අපි කෑම අරගෙන අපිට නාගන්න තැනක් හැවුවා කතරගම යන්න කලින්. තිස්ස වැවෙන් තමයි මුලින් නාන්න කියලා හිතුවේ. හැබැයි එතන කිඹුල්ලු ඉන්න කතාවක් කිව්වා. ඒක නිසා අපි එතන නාන අදහස අතහැරියා. ඊට පස්සේ ඉතින් අපි කතරගමට යනකම්ම ගියා මැණික් ගඟෙන් නානවා කියලා හිතාගෙන. අන්තිමට කොහොම හරි අපි කතරගමට එනකොට වෙලාව රෑ 7:30 වගේ වෙලා තිබුණා.
කිරිවෙහෙර වදින්න යන්න කලින් මුලින්ම අපි 4 දෙනා නාගන්න මැණික් ගඟට තමයි මේ යන්නේ. එතනදිත් අපිට කිව්ව වැඩි එහාට යන්න එපා. කිඹුල්ලු ඉන්නවා මේ පඩිපෙළ හරියෙම බහැලා නාගන්න කියලා. ඉතින් අපි මේ හරියෙම තමයි නෑවේ. ඔන්න දැන් අපි 4 දෙනා නාලා ඉවරයි. අපි දැන් යමු කිරිවෙහෙර වදින්න. අපි කෙලින්ම කිරිවෙහෙර ළඟට වැටෙන පාරෙන් තමයි කතරගම ඇතුළට ආවේ. මොකද අපිට ඕන ඉස්සෙල්ලාම කිරිවෙහෙර වැඳලා ඉන්න. මට කිරිවෙහෙර ළඟ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මම මේ කතරගම ගිහිල්ලා තියෙනවා ගොඩක් පාරක්. ඒකට මේ පාර තමයි මම ආසමුනේ. මොකද අපි කිරිවෙහෙරට යනකොට වෙලාව රෑ 10 විතර වෙලා 9:00 විතර වෙලා ඒ වෙලාව මාරම නිදහස්. ඉතින් අපි 4 දෙනා කිරිවෙහෙර වැඳලා දේවාල ටිකත් වැඳලා ආයේ මේ කිරිවෙහෙර ළඟින්ම අපි වාහනේ නතර කරපු තැනට යන ගමන් හිරු නංගිට ඕන වුණා ගෙදර ගෙනියන්න කපුරු මල් ඉත්තක් ගන්න. ඉතින් මල්ලියාට මල් ඉත්තකුත් අරන් දුන්නා. අපි දැන් ආයේ අපි වාහනේ නතර කරපු තැනට පයින් යන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අද බ්ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙත් බ්ලොග් එකකින් හමු වෙනකන් ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න. මාව subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.